සරදියල්ගේ විස්තර ගැන තමයි මෙතන කියලා දෙන්නේ. මේ ඉන්නේ සරදියල්ගේ අම්මයි දරුවෙක්. එක ගෙයි කෑම කියලා කියනවා. පිරිමි දරුවෙක් නම් අමුඩ පොල්ලක් කියලා කියනවා. යාළුවනේ ඉතින් දැන් අපිට මේ ඊළඟ එපිසෝඩ් එකට යන්නේ. ඊළඟ එපිසෝඩ් එකට ඉතින් අපි ආවේ මේ සරදියල් ගම්මානේ බලන්න. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ගම්මානේ පැත්තට. මෙතන මේ කීය දෙනෙක් කට්ටිය ඉන්නවා. සරදියල්ගේ විස්තර ගැන තමයි මෙතන කියලා දෙන්නේ. මේක එක්ක ගොඩක් වල විස්තර බලා ගන්න පුළුවන් මේ ඉන්න ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙතනින් තමයි අපි ගන්නේ. මම සූර් සරදියල් ගම්මානයේ පැමිණි ඔබ සැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්. මෙතන නිර්මාණය කරන්නේ 19 වෙනි සියවසේ එකක්. සරදියල් ඉපදුනේ 1132 ඒ කාලේ ගමක් තමයි නිර්මාණය කරන්නේ. විශේෂඥ වෛද්‍ය ආර්ය සේනිය ගමගේ කියනවා එතුමගේ අදහසකට ගම නිර්මාණය කරා. එහෙමනම් ගම ගැන කතා කරමු. මේ ඉදිරියෙන්ම තියෙන්නේ කරත්ත ගාලක්. සරදියල්ගේ තාත්තා කරත්තකාරයෙක්. සරදියල්ගේ තාත්තා දීකිරිකාවගේ අදාසියක්. හාල් දඬුවනේ ඉඳලා දුම්කල කරවල වගේ දේවල් අරන් ඇවිත් බඩු බාන විදිය තමයි මේකට කරලා තියෙන්නේ. බක්කි කරත්ත බර භාග මේ කොටස තියෙනවා. බක්කි කරත්ත වලින් ගමන් මෙමන් යනවා බර භාගය සහ බර කරත්තෙන් බඩු අරගෙන ගියා. සරදියල්ගේ තාත්තා පහතරකට යද්දී පුවා කුරුණු කියන බෝගෙත් පහතරකට ගත්තා. සරදියල්ගේ තාත්තා මේ පැත්තෙන් අතර හැරෙනවා දෝලාවත් බලන්න. දෝලාවෙන් අධිකාරම් කෙනෙක් අම්බලමට උරුම නඩුවක් කරනවා. දෝලාවට තව නමක් පැලැක්ටි. පැලැක්ටි දරුවන් තමයි දෝලාව සොගෙන යන්නේ. ඒ වෙන කාලේ පැලෑ පාරවල් තිබුණා. කැත්තක් උදැල්ලක් තියාගෙන ඉන්නවා පාර එලි පෙහෙලි කරලා දෙන්න. අනිතර කාර්යය තමයි ඇටි දඬුවම් දෙන්නේ අධිකාරම් වෙනවා කියන පණිවිඩය. කසකාරයා ඉන්නවා දඬුවම් දෙන්න. මේ අම්මෙක් සහ දරුවෙක් ඇවිත් ඉන්නේ නඩුවක්. ඇති විසම ගන්න. ආරච්චි මහත්තයා මැනිකෙත් එක්ක අම්බලම ඉදිරිපිටට ආවේ මග එන අධිකාරම පිළිගන්න. පයින්ගමන් යන ඒ කාලේ නැවතිලා වෙහෙස නිවා ගත්තේ අම්බලම. ගමේ අයගේ සමිති සමාගම් තිබුණා. ඒවා තිබුණත් අම්බලම අධිකාරම් නඩු විසඳෙත් මේ වගේ අම්බලම. අම්බලම පිරිස රැස් වෙන තැන පිපාසයක් දැනුනොත් වතුර බොන්න සින්තාලියක් තියෙනවා. වතුර බොන්න ගත්ත මේ උපකරණයට දිය කෙනෙස්ස කියලා කියනවා. කෙනෙස්ස අපි අඳුන ගත්තා සරදියල්ගේ තාත්තා. අම්ම බලන්න තමයි කඩමණ්ඩිය ගියා. ඒ අද්දී අපිට මේ වාහල්කඩ හම් වෙනවා. මේ අලුත් නුවර දැඩිමුන්න දේවාලේ වාහල්කඩ විදියට අපි නිර්මාණය කරන වාහල්කඩ සහ දැඩිමුන්න දෙවියන්ගේ ප්‍රතිමාවක්. අලුත් නුවර. ඔව්. අපේ ගම අයිති වෙන්නේ දැඩිමුන්න දෙවියන්ගේ අඩවියට. එහෙමනම් උන්වහන්සේගේ අවසර ඇතුව කඩමණ්ඩියට යමු සරදියල්ගේ අම්මව බලන්න. මේ තමයි කඩමණ්ඩිය. කඩමණ්ඩියේ කම්මලක් තියෙනවා. කම්මලේ මයින් හමදලා යකඩ රත් කරගෙන මේ ලාඩම් හදන විදියට එකතු කරේ හැදුව ලාඩම තමයි හරකගේ කකුලේ පුරේට සල්පරා. පුර ගෙවෙනවට කරන ප්‍රතිකාරයක් ලාඩම් ගහන එක කම්මලෙන් කරගන්න. තවත් කාර්යයක් කම්මලෙන් කරනවා ඒ හම් වඩ ගන්න. අයිතිකාරයාට තමන්ගේ සතා අඳුන ගන්න තමන්ගේ මේ අකුරක් කෝඩ් එකක් යකඩයක් රත් කරලා හරකගේ පිටේ දෙන්න. හම් වඩ ගන්න විදියයි ලාඩම් ගහන විදියයි මේක තියෙන්නේ. මේ තමයි කෝපි කඩ. කෝපි කඩේ ඉන්නවා සරදියල්ගේ අම්මා. සරදියල්ගේ අම්මා පිටෝහාමි. ලංකාවේ අවසාන රජුරෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ අන්තපුරේ හිටපු කාන්තාවකගේ දරුවෙක් සරදියල්ගේ අම්මා. මේ කඩේට සරදියල්ගේ තාත්තා එනවා කරත්ත ගහලා කරත්ත නවත්තලා. දැන් අඳුරගෙන විවාහ වුණා දරුවෝ 5 දෙනෙක් හිටියා. සරදියල්, පේදුරු, ගේබ්‍රියල්, ඇන්තනි, මාර්තා. ඒ අයගේ නම් කතෝලික තාත්තා කතෝලික නිසා. මේ පොලිස් නිලධාරීන් මේ කාලේ අපේ රටේ පොලිසිවල සේවය කරන්නේ මැලේ ජාතික පොලිස් නිලධාරීන්. ඒගොල්ලෝ කඩේට එනවා හැලප කාලා කෝපි බොන්න. ඒගොල්ලෝ අපේ රටේ අය නොවන නිසා හැලප කන විදිහ දන්නේ නැහැ කොලෙක්ට් එක්කම කෑවා. කඩමණ්ඩිය ඉස්සරහ තව කෙනෙක් ඉන්නවා. ඒ අහිගුන්ටකේ. කඩමණ්ඩියට ඇවිත් රීලාව නයිනා කරනවා. මේගොල්ලෝ අපේ රටට එන්නේ දකුණු ඉන්දියාවෙන් භාෂාව කරනවා. සර්පයින්නාලා නටවන කෙනා නිසා අහි ගුන්ටිකයා කියලා කියනවා. අහි කියන්නේ සර්පයා. ගුන්ටිකයා කියන්නේ අල්ලන්නා පාලි භාෂාවෙන්. හරි එහෙනම් යමු තැබෑරුම පැත්තට. මේ තමයි රාතබෑරුම. රාතබෑරුමේ රේන්දරාල කෝට් එකක් දාගෙන ඉන්නේ. බඩු දෙවලා තැබෑරුම කරගෙන යන කෙනා. කලගෙඩිවල, පීප්පවල රාගබඩාකඩා. මේ රාතබෑරුම ඒ කාලේ තිබුණේ අරනායක අම්බලකල්ලි.
සරදියල් කීප වතාවක් මං කළා කනවා. මේකේ මුදල් අරගෙන දුප්පත් අයට බෙදලා දුන්නා. මේ වේල්ලාලට සදාරුම වහන්න වෙනවා. ඒ සිදුවීම සිහිපත් කරන්න තමයි මේ කඩමන්නේ සදාරුම එකතු කරන්නේ. මේ තමයි කාපගාමීමේ ස්වරූපය. ආදීලා වැඩි විස්තර දැන් මම කියන පාඩක් නේ හින්න යනවා ඊළඟ කොටසට වඩු මඩුවල. වැඩ කරන විදිහයි වඩු උපකරණයි තමයි ඒ කොටසෙදී. මේ ඉන්නේ සරදියල්ගේ අම්මයි දරුවෝ. කතා කරනවද? හරණි ගෙදරක ඉදිරිපස විදියට තමයි මේ ගෙදර හදන්නේ. පහලයට නම් ඉලුක් මාන පිටුරු පොල් අතිසෙවිලි කරනවා. බිම ගොම මැටි ගාලා මැටි බිත්ති වලින් සකස් වෙන ගෙවල් තමයි තිබුණේ. ඒ ගෙදර මේ ලොකු පිළ තමයි ගෙදරට කෙනෙක් ආවම පැදුරක් කෙලලා ඉඳ ගන්න නිදා ගන්න දුන්නේ. ඒ පිළ කොට්ට පිළ. මේ පිළ හැදුවේ ආරක්ෂාවට. සත්තු ගේ ඇතුළට එනවට වටපිළ. ඊට පහලින් වතුර කලගෙඩියක් තියලා තියෙනවා දිය පිළේ මෙතනින් යන කෙනෙකුට වතුර බොන්න. පැදුරු හඳවලයක්, පැදුරු ආන, අල්මාරියක්, ට්‍රංක පෙට්ටියක් තියෙනවා. පෙට්ටගමක් ගෙදර වටිනා දේවල් තිබුණා නම් පෙට්ටගමේ තිබුණේ. මේ ගෙදර ගොවි ගෙදරක්. ශාස්ත්‍රීයත්වය පෙන්වන්න තමයි බිත්ති කරල් පැදුරු වෙලා තියෙන්නේ. මේ ගෙදර අයට මුදල් නැති වුණාට ධාන්‍ය වලින් පොහොසත් කියලා පෙන්වන්න කරල් පැදුරුකුත් එකතු කරා. ලන්තෑරුමක් ආලෝකය ලබා ගත්තා. විදුලි බලය නොතිබුණ ඒ කාලේ. ගේ ඉදිරිපස මිදුලේ තියෙන වී අටුවක්. වී කබඩා කරන තැන. අටුවලි වලින් සකස් වුණා ගයක් ඇතුළේ තිබුණා කොටස් දෙකකට වෙන් කරගත්තා. යලමහ කන්න දෙකේ වී දෙපස කබඩා කරන්න. එහෙම නැත්නම් මේ වර්ග දෙකක් දෙපස කබඩා කරගන්න පුළුවන්. එහෙමනම් අපි මේ ගැන ගෙදර ගැන තමයි කතා කරන්නේ. ඊළඟට යමු ගම ඇතුළට. ඒ යන්නේ පියුම් රාලහාමිවත් බලන්න. මේ ඉන්නේ පියුම් රාලහාමි. එයාගේ ඇඳුම නැමි පනාව ඔළුවේ ගහලා කෝට් එකක් අඳිනවා. ඒ වගේ ඇඳුම් ඇඳලා ගමේ පියුම් රාලහාමි ගමේ ආරච්චි මහත්තයා දෙන්න. හෙදෙන විතරයි ඒ වගේ ඇඳුමක් ඇඳෙන්න පුළුවන්කම තිබුණේ. රජයේ සේවකයෝනෙත් මේ දෙන්න විතරයි. මේ කාලේ අපේ රටේ තැපැල් සේවය ආරම්භ වෙන්නේ 1802. මුල්ම තැපැල්පති ඇන්ටනි පෝතලච්චි. ලන්දේසි කාලේ තමයි තැපැල් සේවය ආරම්භ වෙන්නේ. ලන්දේසි කාලේ දින කීපයකට වතාවක් ලියුම් බෙදුවේ. ඉංග්‍රීසි පාලන කාලේ තමයි දිනපතා ලියුම් බෙදන්නේ. එහෙනම් අපි යමු සම්මතනට. මේ ගොවි ගෙදර. තව ගාලේ කිරිදෝන විදිය ඉදිරිපසින් එකතු කරන්නේ. මේ කොටසට එකතු කරනවා කුරහංගලක දාන වර්ග අමරගෙන පෙනේන එකෙන් හලාගත්ත විදිය. සහ මේ උපකරණ ඒ ගෙදරදී අපිට හම් වෙනවා. හරණිය කියන වචනේ අපේ භාෂාවට එකතු වෙලා තියෙන දෙමළ භාෂාව. සිංහල වචනේ තමයි කෙනිස්ස. ඒක තමයි නැලිය. මේක සේරුව. ඒකේ කුඩාම එකකේ තමයි පත. මෙහෙම එකක් පතක් කියලා තියෙනවා. දෙකක් එකතු වුණාම හුඬුවයි. හුඬු දෙකක් නැලියයි, නැලි දෙකක් සේරුව. ඒ තමයි සේරුව. මේ තවත් ගොවි ගෙදර. ඒ ගෙදර ලණු ඇඳක්, ලබු කැටයක් එකතු කරනවා. අපි මේ කොටසෙන් කතා කරනවා විවාහ ක්‍රමයක් ගැන. අපේ රටේ පවතින විවාහ ක්‍රම තමයි දීඝ විවාහය, බින්න විවාහය සහ බහුපුරුෂ විවාහය. අපි එයින් කතා කරන්නේ බහුපුරුෂ විවාහය ගැන. සහෝදරයෝ දෙන්නෙකුට එක කාන්තාවක් විවාහ කරගන්න. ඒකට එක ගෙයි කෑම කියලා කියනවා. ඒ වගේ විවාහ සිද්ධ වුණේ ඉඩම් බෙදෙනවට, විශේෂයෙන්ම උඩ රට පළාතේදී. ඒ විවාහ ක්‍රමයේදී කුල්ලක් දොර ළඟ තිබුණොත් ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා තමයි මේ කෙනාට පණිවිඩයක් දුන්නේ. ඒ ක්‍රමයට කුළුපේ කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් අඹුඩ ලෙන්සුවක් දොරුකින් දාන. ඒ ක්‍රම දෙකම භාවිතා කරා මේ අය අතර පණිවිඩ හොම. මේ සරතිහල අම්මත් එක්ක තමයි දානෙ පිළිගන්නන්නේ. ගමට පිඩුසිඟා වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ වගේ හොඳ දරුවෙක් පස්සේ කාලෙකදී වෙනස් වෙනවා. හොරෙක් මංකොල්ලකාරයෙක් විදිහට අපි බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ පැත්තෙන් කුබල් ගෙදර. වළං හදන කෙනාගේ ගෙදර. සකපෝරුව කරකවල වළං හදාගෙන පවන වේලලා පෝරුමිය උරලා පුච්චක. අවසාන නිමාව ඉදිරිපසින් තියෙන දුරුක වළං ගේ ඇතුලේ තියෙන සකපෝරුව. ඒක තමයි අත් සකපෝරුව. මේ නැකත්තාලගේ ගෙදර. නැකත්තාලගේ ගෙදර නැකතක් බලන්න අපු කෙනෙක් ඉන්නවා යාගේ. ඇඳගෙන නැටකුත් තියෙනවා. උඩට ඇඳුමක් නැහැ. නූලක් තාලා තියෙනවා. අපි හොඳට ගන්න පුළුවන් නැකත්තාල කියලා. පහනක් ඉලත් අටුවක් එකතු කරලා තියෙනවා. ගෙදර බිම එලලා තියෙන කොටි හමක්. නැකත්තාලගේ ආඩම්බරකම පෙන්වන්නත් එයා කියන නැකත් හරියටම හරි ඊටාම නිවැරදි කියන දේ පෙන්වන්නත් බිමට කොටි හමක් එලලා තියෙනවා. ඊළඟට යමු ගෙදරටත් බලමු වෙදම හත්යක් තියෙනවාද කියලා.
මේ වෙද මහත්තයා ලෙඩ බලන පිළිවෙල තමයි එකතු කරන්නේ. සාහලලා නාඩුවට මේ විදිහට ලෙඩ තීරණය කරා උදව් කරන කෙනා බෙහෙත් වර්ග සකස් කරලා දුන්නා. බෙහෙත් වර්ග සකස් කර ගන්න වංගෙදි මෝල්ගස් හැමතුම් ගල් තියෙනවා. මේ ඉස්සරහ තියෙන බෙහෙත් වරුවක්. සමහර රෝගවලදී ලෙඩාව ඔරුවේ ගිල්ලවල තියෙනවා මේකට බෙහෙත් වර්ග එකතු කරලා. වෙදරාලගේ ඇඳුමෙත් වෙනසක් තියෙනවා. උඩුකයට ඇඳුමක් දාලා තියෙනවා. ඇඳුමක් ඇඳලා නැහැ. ඉතර ගන්න පුළුවන් එකක් දාලා වගේම මේ වෙදරාල කෙනෙක් කියලා. එහෙමනම් වෙදරාලට ලෙඩ බලන්න දීලා අපි මේ පැත්තට හැරෙනවා වී කොට. මේ වී කොටා ගත්ත ක්‍රමය. මේ තමයි බිම් මෝල. දෙන්නෙක් එකතු වෙලා වී කොටන විදිය තමයි මේ. වංගෙඩිය, කුරුණි පෙට්ටිය, ලාහ, අත්පෙට්ටිය එකතු කරලා තියෙනවා. ලාහට ගෙම්බ එකතු කරනවා වගේ කියලා කිව්වේ ඒක හඳවා ගන්න අමාරුයි. මේ කොටසේ පැරණි මුල්කන්ගේ උපකරණ තමයි එකතු වෙන්නේ. පිරමණය, මිරිස්කල, කුල්ල, කට්ටිය, කිරිකොටුවක්, පැහැමල්ල, ඊපස්සේ දුම්මැස්ස එක කොටසකට කියනවා හල්ලුව කියලා. තට්ටුව කියන අදහසින් දුම්මැස්සට පහලින් ෆ්ලිප් බොක්ක, ලුණු පොල් කටුවක්, හැඳියානක්, හනසුවානක් එකතු කරනවා. ගෙයින් පිටුපැත්තේ මැස්සක තමයි වතුර කලගෙඩි තිබුණේ. ඒ දිය මැස්ස. ඒ ආසන්නයෙන් තියෙනවා වී ගබඩා කරන වී බිස්සක්. කලින් කතා කරේ අටුව ගැන. අටුව ගයක් ඇතුලේ තිබුණා. වී බිස්ස නම් එළිමහනක තියෙනවා. වී බිස්සට වී ටික එකතු කර ගන්නවා වහලෙන්. වහලේක කොටසක් ඉහළට ඔසවන්න පුළුවන්. ඒක ආධාරකයකින් ගන්නවල තමයි වී බිස්සට වී ටික එකතු කරන්නේ. ඉහළට ඔසවන්න පුළුවන් කොටසට යතුරු ඵලය. එහෙම නැත්නම් වරු හත්තිය කියලා කියනවා. අපි හැරෙමු ආරච්චි වලව්වටත් බලමු ආරච්චි මහත්තයාත් ඉන්නවද කියලා. මේ තමයි ආරච්චි මහත්තයාගේ ගෙදර. ඒ ගෙදර අනිත් ගෙවල් වලට වඩා වෙනස්. සුදු හුණු ගාලා උල්වහපු ගයක් හදනවා ආරච්චිලා. අනිත් ගෙවල් වල නැති ගෘහ උපකරණත් ඒ ගෙදර තියෙනවා. මෙනිකේ තමයි දොරකඩ ඉන්නේ යක් ලස්සනට ඇඳමාල වල දාලා ඔසරියක් ඇඳපු කෙනෙක්. ආරච්චිලා තමන්ගේ වැයිකේ රාජකාරියට යනවා. මේ පිනක් පස්සෙන් දුවනවා තල්ලත් පුතල්. වරදක් කරපු කෙනෙක් දඬු කඩේ ගහලා ගමන පිටත් වෙනවා. මේ කාලේ දුන්න දඬුවම. වැරදි කරපු කෙනාම මේ විදිහට කඩාවු වෙන්න ඕන. ලී දෙක අතර කකුල් හිර කරලා ඇඟට දානවා දිමිකොටු හම්බිලිය වගේ දේ. අවුව වැස්ස කියලා මෙයාව මෙතනින් නිදහස් කරන්නේ නැහැ. දඬුවම් කාලේ ඉවර වෙනතෙක් මේ විදිහට කියලා. ආරච්චි වල ඉස්සරහ තියෙන වැදුම්ගේ. රෝහල් නොතිබුණේ කාලේ දරුවෝ ලැබුණේ ගමේ ගෙදරට. ඒ ගෙදරට වැදුම්ගේ. එහෙම නැත්නම් කරවලදී කියන අදහසින් කිමිලිගේ කියලා කියනවා. මේකේ දරුවෝ ලැබෙන්නේ. ගමේ වින්නඹුවම්ම නැකත් කාලේ වෙදම කට්ටිය රෙදි මණ්ඩලේ හැම දෙනාම උදව් කරා. පිළේ ඉන්න තාත්තා වෙන දරුවෙක් ලැබුණේ කියලා දැනගන්න. ගෑනු දරුවෙක් ලැබුණා නම් වින්නඹුවම්ම කියන්නේ ඔන්න කම්බායක් කියලා. පිරිමි දරුවෙක් නම් අමුඩ පොල්ලක් කියලා කියනවා. ගෑනු දරුවෙක් ලැබුණා නම් මෝල් ගහක් අරගෙන වහලේ ටිකෙන් අනිත් පැත්තට වැටෙන්න දානවා. පිරිමි දරුවෙක් නම් උදැල්ලක් අරගෙන යකඩේකින් තට්ටු කරනවා වගේ සංකේතයක් භාවිතා කරා. ඒ කාලෙදි තෑගි හම්බුණා. තෑගි විදිහට ලැබුණේ හරක බාන වතපිටි වගේ දේවල්. ඒ දේවල් දුන්නේ ඇවැස්ස නැන්දමාම විතරයි. විවාහයක් තීරණය කරන තැන් තියෙනවා නෑන මස්සිනා අතරේ. මේ ගෑනු දරුවෙක් ලැබුණා නම් තමන්ගේ පුතාට එයා හොඳයි කියලා එහෙම තීරණය කරා. එහෙම නෙවෙයි අපි සර්දිය ලකුණු කරලා ගන්නවා. ගානකට වැඩි විවාහ වුණේ නෑනලා මස්සිනාලානේ. වැඩි පිළිලක් පුරුදු වෙන විදිහට එකතු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ තමයි දරුවන්ට අකුරු ඉගෙනුවේ. උන්වහන්සේ ළඟම ඉන්නේ ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා. එයා කුබණ්ඩා. කඩමුදලාලි කෙනෙක්ගේ පොහොසත් දරුවෙක්. තුන්වෙනි දින්නේ කෙනා සරදිය. ඒ කරප්පකාරයෙකු දුප්පත්කාරයෙක්. ඒ වගේ දුප්පත් අයෙක් පොහොසත් අය කැමති වෙන්නේ නෑ ඒකට ඉගෙන ගන්න. ගැටුම් ඇති කරගත්තා. ඒ වගේ ගැටුමක් දුරදිග ගිය වෙලාවක සරදිය ලොකුබණ්ඩට ගහනවා. ලොකුබණ්ඩා ආරච්චි මහත්තයාට කියනවා. ආරච්චිල සරදියලට බොරු චෝදනාවක් හදනවා මේ උක්කුබණ්ඩගේ ඉනේ තිබුණ රිදී හවඩිය සරදියල් බොරකම් කරා කියලා. ඒ චෝදනාවට තමයි සරදියල් අර හිරගෙදර දාලා මේ හිරගෙයින් එළියට ආවේ ලොකු තරහක් වෙනවා. නොකරපු වැරද්දකට දඬුවම් දෙන්න වෙනවා. ඒ පස්සේ කතාව වෙනස් වෙනවා. අසාධාරණයට වෙහිව නැගී සිටින්නේ මේ දඬුවම් දෙමින් පසුවයි. එහෙමනම් ඉදිරියට ගිහින් බලමු කොහොමද සරදියල්ගේ කතාව වෙනස් වෙන්නේ කියලා. ඊළඟට අපි යනවා කුඹුරියායට. ඒ අධ්‍යපිට මේ ගම් දෙන්නේ රිදී රත්තරන් බඩ හදන රන් කරුවේ. එයා බලාගෙන යම් කුඹරට. මේ තමයි කුඹුරියාය හදලා තියෙන හත්පලක් විදියට. ඒ වගා ක්‍රමය තෙල්මලු තමයි. හඳුතර පළාත්වල මේ වගේ කුඹුරු ගල් තැන් කරනවා. ඒ කුඹුරියායේ හාන විදියයි එකතු කරලා තියෙනවා.
කුඹුරියාවේ හැදෙන ගොයම් පැහුනහම කපාගෙන කමතෙදි පාගි ගත්තා. කමතට තව නමක් හලවි. හරක් කරල්ලකට නම් 7 දෙනෙක් ඉන්නවා. ඉන්න පිළිවෙලට එයයි නම් කරන්නේ. කනුව ළඟ ඉන්න කෙනා මුදුනා කොළ මුත්තා දෑතුවයා මස්තයා කලාදයා තමයි පස් දෙනෙක්. මෙතන ඉන්නේ 4 දෙනාට කෙල්ලුව කියලා කියනවා. 3 දෙනෙක් වර්ගයේ දෙන්නෙක් බාන එක්කෙනෙක් අරය. අංගය. කනුවට සම්බා කනුව කොළ කනුව එහෙම නැත්නම් ගොන් කනුව කියලායි කියන්නේ. දැටි ගොයියාවෙන් මඩුවම ඉවත් කරනවා. දැටි ගොයියාවට යන්නතුරු දැක්කට මඩුවම් පිදුරු. හරක් කැරල්ල කමට වටේ ඇවිදිනකොට දමන ගොම පිදුරු ටිකක් අරගෙන එකතු කරලා කමට ඉන්නකට දාන ඒ ගොම් පස්සල්ලම. ඒකට කතා කරේ කමට කුඹරට. මේ තමයි කල. කමකට උදේ ආහාරය ගෙනාපු කෙනෙක් මෙතන ඉන්නේ. කමත් භාෂාවේදී නම් උදේ ආහාරයට අනුමුසාව හිල් ගුල හිල් අදිත් පුදිනවා. අපි ඊළඟට හැරෙන්නේ පැත්තට. එහෙම නැත්නම් මේ තමයි කැලෑ. කැලෑවෙන් ගමේ අය ආහාර ද්‍රව්‍ය බෙහෙත් වර්ග හොයාගත්තා. ඒ වගේ මේ කාලෙදි ගමේ අයට වැසිකිලි පහසුකම් තිබුණේ නැහැ. හැමදෙනාම ගියේ බැද්දටයි. ඔන්න ගිය කෙනෙක් තාමත් බැද්දේ ඉන්න හොරෙන් බලන්න. හැමදෙනාම බැද්දට යද්දී අපිරිසිදු වුණා. අපිරිසිදු වෙන බැද්ද පිරිසිදු කරන්න ඉබ්බ කබරේ එකතු වුණා. කාදර් මුදලාලි මාල වලලු අරගෙන ගමට යනවා. කාදර් සරදියල්ගේ හොඳම යාළුවා මම්මලේ මරික්කාගේ මස්සිනා. එමනම් මුදලාලි ගමට යයි අපි යමු නාලිපතට. මේ තමයි නානකට. ගමේ අය නාපු තැන. නාන අය අතරේ ගල උඩ ඉඳගෙන දත් මදින්නේ සරදියල්. තමන්ට නාන අවස්ථාව වෙනතෙක් සරදියල් දත් මදිනවා දැහැටි කුරකින්. කරඬ බෝම්බු වගේ ඖෂධීය ශාක වලිනුයි දැහැටි කුර සකස් කරගත්තා. එහෙනම් සරදියල් නාලයි අපි හැරමු බඩු ගෙනියනවා බලන්න. මාර්ග පහසුකම් නොතිබුණේ කාලේ මේ විදිහට භාණ්ඩ ප්‍රවාහනය කරා. සත්තුන්ගේ පිටේ බඩු බැඳගෙන යනවා. ඒ තවලම ඉදිරියෙන් තියෙන්නේ කඩ. අපේ ජනවහරේ දෙන යෙදුමක් පඬිතියට ඒ දඬ යන්න බැහැ. පඬිතයා කියලා කියන්නේ උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනා. එයාට ඒ දඬෙන් එගොඩ වෙන්න පුළුවන්. ඒත් අපි ඉදිරියෙන් ඉන්න මේ කත්කාරයාටයි ඒ දඬකින් එගොඩ වෙන්න බැරි වෙන්නේ. කත්කාරයාට සමාන නමක් පඬිතයා. මේ කඩ පැත්තෙනකොට ඒ දඬ කියන්නේ තමිලියක්. තමිලියට යන්න බෑ. ලියන විදිහ මූර්ධ ජනයන් යොදලා පඬිතයා කියලා ලිව්වොත් උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනා, දන්ත ජනයන් යොදලා ලිව්වොත් මේ කත්කාරයාට සමාන නම. එයා තමයි ඒ දඬෙන් එගොඩ වෙන්න බැරි වුණ කෙනා. මෙතන පුවක් ගස් ගොඩක් තියෙනවා. ඒ පුවක් කරඹක් ජනවහරේ දුමකටයි එකතු කරගත්තේ. අපි දෙයක් කරන්න යද්දි බාධකයක් ආවම කියනවා නේ අපි පුවක් ගහේ නැග්ගත් දෙබලක්. පුවක් ගහේ නැග්ගත් දෙබලක් තිබුණාට කරදරයක් වෙන්නේ නැහැ. ඒ දෙබරයක් තිබුණොත් ඒක කරදරයක්. එහෙමනම් මේ වාක්‍ය වෙන්නේ පුවක් ගහේ නැග්ගත් දෙබරක්. අපි බඩු ගෙනියන ක්‍රම ගැන තමයි කතා කරේ යමු සරදියල් පාරු පදිනවා කරලා. මේ තමයි මාව නැන්නේ සරදියල් පොඩි එක්ක දෙහෙට වැඩ කරා. දවසක් ගමේ අය පාරුවට නග්ගගෙන ඔය මැදට එනකොට ආරච්චි මහත්තයා මෙගොඩ ඉඳලා යාවත් නග්ග ගන්න. සරදියල් ගණන් ගත්තේ නැත්. දෙවෙනි වතාවේ ආරච්චිලව පාරුවට නග්ග ගත්තා. ලොකු තරහකින් පාරුවට නගිනවා සරදියල්ට කම්මුල් පාරකුත් ගහලා. ආරච්චිලයි ගමේ අයයි පාරුවට නග්ගගෙන ඔය මැදට එන සරදියල් ආරච්චිලට පයින් ගහලා ඔයට තල්ලු කරනවා. මීනලා ගොඩට යන ආරච්චි මහත්තයා නඩුවක් දානවා. මේ පාරුවේ යන අය කැඳවනවා සාක්ෂි දෙන්න. ඒ අය කැමති උනේ නැහැ සරදියලට විරුද්ධව කතා කරන්න. ඒ අය කියනවා එහෙම දෙයක් දැක්කේ නැහැ කියලා. ගමේ අයගෙන් සරදියල් මුදල් ගත්තේ මුදල් තියෙන කෙනෙකුගෙන් විතරයි. ගමේ අය සරදියල් එක්ක හිටවත්. චෝදනාවෙන් නිදහස් වෙනවා සාක්ෂි ඉදිරිපත් නොවන නිසා. මේ මාළු අල්ලන ක්‍රමයක් ඒ තමයි කරක් ගන්නවා. කරක් ගෙඩිය උපකරණය නගරේ ජලයේදී තමයි මේ වගේ මාළු අල්ලගත්තේ. කරක් ගෙඩිය හැදුවා සේවැදලි. අපි ඊළඟට කතා කරනවා බෝවැල්ල ගැන. ඉන්නේ පැත්තට බෝවැල්ල බලන්න. මාවනල්ලේ ඔය එක තැනක් බෝවැල්ල කියලා කියන්නේ. ඔය වතුර ලොකු ගල් දෙකක් අතරින් පහළට ගලාගෙන ගියා. මෙතනින් කෙනෙකුට පැනලා යන්න අමාරු තැනක් එක පැත්තක ඉඳලා අනිත් පැත්තට. ඒ වුණත් පොලිස් නිලධාරීන් අල්ලන්නේ ඉතින් සරදියල් බෝවැල්ලෙන් එහාට පැනලා දුවනවා. පොලිස් නිලධාරීන්ට එයාව අල්ලගන්න බැරි වෙනවා. සරදියල් පැනලා දුවන්නේ සරදමක් කරලා අල්ලයි මගේ කියලා තමයි පැනලා දුවන්නේ. මේ ගමේ රෙදි නන්දගේ ගෙදර. පහට තියෙන රෙදි මේ ලොකු හැලිය තම්බ ගත්තා. ඒක මුල්ල හැලිය. රෙදි තම්බලා නැන්ද ඔයට අරන් යනවා හොදන්න. නැන්ද රෙදි හොදන තැන පැන් තොටයි රෙදි අකුල්ලන ගල පෙත්තරේ.
වැඩි හොදලා වේලලා මාමට දෙනවා. දිනවල හේනි මාමට පණිවිඩයක් කියනවා පිරිහාමි මාමා සල්දියල් සල්ලි බෙදනවා කියලා. එහෙනම් අපි ගිහින් බලමු සල්දියල් සල්ලි බෙදන තැන. මේ තමයි සල්ලි බෙදපු තැන සරදියල්. පොහොසත් අයගෙන් අරගෙන දුප්පත් අයට බෙදලා දෙන එක තමයි සරදියල්ගේ කාර්යය උනේ. මේ තියෙන මේ වගේ සල්ලි බෙදපු තැන. සල්ලි බෙදන කෙනා සරදියල් ඊට පිටිපස්සෙන් ඉන්නවා මම්මලේ මරික්කාර්. සරදියල්ගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතිකයෙක් සරදියල්ව අත් නොහැර එල්ලුම්ගහට යනතෙක්ම හිටියේ මොහොමඩ් ලෙබ්බේ මරික්කාර්. තුන්වෙනියට ඉන්න කෙනා සිරිමලා. ඒ නෑදෑ කෙනෙක්, කණ්ඩායමේ කෙනෙක්. ඒ වුණත් මුදල් ගන්න ඉංග්‍රීසීන්ට ඔත්තුව දුන්නේ සිරිමලා. ඒ කාලේ අපේ රට පාලනය කරේ ඉංග්‍රීසීන්. සුද්ධ නිවේදනයක් නිකුත් කළා. සරදියල් හැංගිලා ඉන්න තැන ඔත්තුවක් දෙන කෙනෙකුට පවුම් 150ක් දෙනවා කියලා. ඒ නිවේදනයේට තමයි සිරිමලා ඔත්තුව දෙන්නේ. කෑගල්ලු දිස්ත්‍රික්කේ පාලනය කරපු දිසාපතිතුමා එෆ්.ආර්. සෝන්ඩර්ස්. පොලිස් බලෑනියකුත් එක්කෙනවා මේ දෙන්නව අත්අඩංගුවට ගන්න. ඒ එන්නේ කාදර්ගේ ගෙදරට. කාදර්ගේ ගෙදර සරදියලුයි මම්මලේ හැංගෙනවා. 1864 මාර්තු 21. මේ ගෙදරදී වෙඩි හුවමාරුවක් වෙනවා. සරදියල්ට වෙඩි වදිනවා නැගිට ගන්න බැරි වුණා. මම්මලේ තමයි සරදියල් බේරගන්න පොලිස් නිලධාරීන් එක්ක වෙඩි තියාගත්තේ. මම්මලේ තියෙන වෙඩි පහරකිනුයි අපේ රටේ පොලිස් ඉතිහාසයේ මුලින්ම මිය යන පොලිස් කොස්තාපල්වරයා මිය යන්නේ. ඒ මැලේ ජාතික තුවාන සබාන් කියන පොලිස් කොස්තාපල්වරයා. අදටත් පොලිස් වීර දිනය විදිහට සමරනවා ඒ කොස්තාපල්වරයා මිය ගිය දිනය මාර්තු 21. සැප්තැම්බර් 3 වෙනිදායි පොලිස් දිනය වෙන්නේ. 22 වෙනිදා වෙනතෙක් දෙකොල්ල අතර වෙඩි හොමාරුව වෙනවා. 22 වෙනිදා සරදියලුයි මම්මලේ අත්අඩංගුවට ගන්නවා දිසාපතිතුමා. මේ දෙන්නටම ගහලා සරදියල්ගේ අත කඩලා බෝගම්බර හිරගෙදරට ගෙනියනවා. ගල උඩ ඉන්නවා ඔළුව වහගත්ත කාන්තාවක්. මේ තමයි මම්මලේගේ සහෝදරිය කාදර් මුදලාලිගේ බිරිඳ. එයාත් එක්කයි සරදියල්ගේ සම්බන්ධකමකුත් තිබුණා. එහෙමනම් ඉතින් අපි යමු බෝගම්බර හිරගෙදර පැත්තට. මේ තියෙන්නේ මාවනන්නේ පාලම. මේ පාලමේ විශේෂත්වය හදලා තියෙන්නේ ගඩොල්. අදටත් බොහොම ශක්තිමත් වාහන යන්න පුළුවන් විදිහට මේ පාලම තියෙනවා. පාලමේ දිග මීටර් 70යි. අරුක්කු 4ක පාලමක් මාවනන්නේ තියෙනවා. පාලමේ උස අඩි 35යි, පළල අඩි 30යි. සරදියලුයි මම්මලේ අත්අඩංගුවට අරගෙන බෝගම්බර හිරගෙදරට අරගෙන ගියේ මාවනන්නේ පාලමේ. මේක තමයි මේකට කරලා තියෙන්නේ. මේ කොටස වගා කරලා තියෙනවා. කෝපි, කොකෝ, සින්කෝනා, තේ කියන වගාව. මේ විදිහට තමයි අපේ රටේ වගාවන් එකතු වෙලා තියෙන්නේ. මේ ඉදිරියෙන් පේන කන්දේ තමයි හැංගිලා හිටියේ. ඔත්තු බැලුවේ නවාතැන් පළ උනේ මේ කන්ද. කන්ද පහළ ගල් ගුහාවක තමයි හැංගුනේ. ඉහළට නැගලයි ඔත්තු බැලුවේ. කන්දේ උස අඩි 1410ක් මුහුදු මට්ටමේ ඉඳලා මේ තමයි උතුම් කන්ද. එහෙනම් අපි යමු තේ වත්තට. මේ තියෙන සින්කෝනා ගහ. මේ රතු මල් පිරෙන ගහ. මේ ගහේ පොතු වලින් තමයි මැලේරියාවට ක්විනින් කියන බෙහෙත් පෙත්ත හදලා තියෙන්නේ. මේ ගහට ඒ නම එදලා තියෙන්නේ බ්‍රසීලයේ රාජකුමාරයෙකුට හැදුණු උණකදී මේ ගහේ පොතු අරගෙන කරන ප්‍රතිකාරයෙන් සුව වෙනවා. යාගේ නම තමයි ගහට තියලා තියෙන සින්කෝනා කියලා. මෙන්න තේ වගාව. තේ වගාවේ අශ්‍රාවුඩ ඉන්නවා. තේ වගාව අපේ රටේ ඇති කරන්න හොන් වෙන කෙනා. ඒ ජේම්ස් ටේලර් කියන ඉංග්‍රීසි ජාතිකයා. මුල්ම තේ ගහවන්නේ ලෝල් කඳුරුවත් යායේ අදටත් ඒ තේ ගහ තියෙනවා. මේ තමයි සරදියලුයි මම්මලේ එල්ලලා මරපු පෝරකේ. සරදියලු ඉපදුනේ 1832. මේ දෙන්නම එල්ලලා මරන්නේ 1864 මේ 7 වෙනිදා. ඒ කියන්නේ අත කඩලේ ඉන්න කෙනා සරදියල් අනිත් කෙනා මම්මලේ. මේගොල්ලෝ උදේ 7ට එල්ලනවා. 9 වෙනතෙක් එල්ලලා තියෙනවා. වෛද්‍යවරු 12 දෙනෙක් සහතික කරාට පසුව භූමි දානය කරනවා. මහයාව සුසාන භූමිය. සරදියල්ගේ පැත්තෙන් ක්‍රිස්තියානි පූජකතුමා, මම්මලේගේ පැත්තෙන් මෞලවිතුමාගම සිහි කරන්නේ. සරදියල් ඩුපේ කියන පූජකතුමාගේ ඉල්ලීමට එකඟ වීමක් විදියටයි ජෝසප් කියන නමින් බෞතිස්ම වෙලා මේ 7 වෙනිදා ඉල්ලුම් හදන්නේ. තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් සිරිමලා. නෑදෑකම අමතක කරලා ඉංග්‍රීසීන්ට ඔත්තුව දුන්න මුදල් ගන්න බලාපොරොත්තුව. සිරිමලාට ලැබුණු දෙයක් නෑ. ගමේ අය එකතු වෙලා සිරිමලා ගමෙන් පන්නනවා. තමන්ගේ ජාතියවත් නොවන මම්මලේ සරදියල්ව අත් නොහැර එල්ලුම්ගහට යනතෙක් හිටියේ. මේ තමයි අපේ ඉතිහාසයේ දුප්පත් අයගේ දුකේදී පිහිටුණු සූරයෙකුගේ අවුරුදු 32ක ජීවිත කතාවේ නිමාව. ඊළඟට යමු සබානි ස්මාරකයක් බලන්න. මේ තමයි සබානි ස්මාරකය. ගල් වලින් සකස් කරලා තියෙන පුවරුව. සරදියලුයි මම්මලේ අත්අඩංගුවට ගන්න යද්දී මේ යන පොලිස් කොස්තාපල්වරයාව සිහි වෙන්න මේ ස්මාරකය හදලා තියෙනවා 1935. ඒ ආසන්නෙන් මේ විදිහට අම්මල මොකොත් මේ
අම්බලම සරදියල් සිහිවෙන්න තමයි හදලා තියෙන්නේ 1990 දී චන්ද්‍රාහාර සමිතිය දේශපාලනය. මේ ස්ථාන දෙකම තියෙන්නේ මාවලන්නේ. මේ තමයි අපේ රෙස්ටෝරන්ට් එක. ඒක හදලා තියෙන්නේ ඩෝසන් බංගලාව විදිහට. කොළඹ මහා මාර්ගයේ හදන්න මුල් වුණු කැප්ටන් ඩෝසන් ජීවත් වෙන බංගලාවේ ආකෘතියක් මේක. ඔහු සිහිවෙන්නයි කුළුණක් ඉදි කරන්නේ. ඒකේ ආකෘතියක් ඉහළ කොටසේ තියෙනවා. කුළුණ තියෙන්නේ කඩු ගන්නාවේ බංගලාව අම්බම්පිටියේ. දෙකම එක්තැන් කරලා තමයි නිර්මාණය කරන්නේ. කැම බීම ගන්න උත්සව අවස්ථා තියන නවතන් පහසුකම් තියෙනවා. අපි මෙතෙක් දුර ඇවිදගෙන ආවේ සෙසක්වයි ආදර්ශේනියෝ ගමගේ කියන වෛද්‍යතුමා සරදියල් සිහිවෙන්න ඉදි කරන ගම්මානේ මේ අවසාන කොටසේ අශ්වයා උඩ ඉන්නවා. කෑගල්ල දිස්ත්‍රික්කේ පාලනය කරපු තිසාපතිතුමා. සෝන්ඩස් ගමට ආව සරදියල් හොයන්න. ආරච්චිල තමයි සරදියල් හන්ද හැංගිලා ඉන්නවා. මේ ආරච්චිලයි සරදියල් ගොඩ චෝදනාවකට පිළිගන්නේ. ඒ අහින්දයි සරදියල් නමකට යන්නේ. මේ ඉදිරියෙන් තියෙන ගොඩනැගිල්ල බෝගම්බර හිරගෙදර වගේ අපි හදන හිරගෙදරයි. හැබැයි හිරකාරයෝ නෑ. එහෙමනම් යමු අවසාන කොටසට පහළ. මෙතනින් පහළ තියෙන්නේ අපේ පිළිල සාක්ෂි සරදියල් ගැන ගම ගැන ලියන පොත්පත්. කැම බීම තෑගි බාන්න තියනවා මිලදී ගන්න පුළුවන්. සටහනක් ගන්න පොතකුත් තියෙනවා. එහෙමනම් මගෙත් එක්ක මෙතෙක් දුර ඇවිදගෙන ආව කතාවට සවන් දුන්නට බොහොම ස්තුතියි. එහෙමනම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නයින් ගැන ආයිබෝවන්. ඔන්න යාම අන්න එහෙම තමයි මේ එපිසෝඩ් එක කරුනේ වාට මේ පැත්තට ඇවිල්ලා මේ කෑම ගන්නවා නම් ගන්න පුළුවන්. මේ පැත්තේ හදලා තියෙනවා මේ බෝගම්බර හිරගෙදරේ ආකෘතියක් තියෙනවා මෙතන. මෙතන උඩ. මේ තියෙන බෝගම්බර හිරගෙදරේ ආකෘතියක්. මෙතන හොටෙල් එකක් තියෙන හොටෙල් එකට යන්න බෑ අපිට. අර තියෙන්නේ අපි නැගපු සරදියල් ගල. මේ තියෙන මෙතන.